හොඳට මතක තියාගන්න මේ අපි B paper එකේ, ඒ කියන්නේ පළවෙනි paper එකේ B කොටසේ අපිට අනිවාර්යෙන් වෙනවා මොකද්ද? ඔයාලා දැනටමත් දන්නවා මොකද්ද? රුක් සටහනක් සහ කොටු දැලක්. එතකොට මේකත් අපිට ලකුණු 10ක් ලේසියම ගන්න පුළුවන් ගානක්. ඒ නිසා අපි ඒකටත් ලෑස්ති වෙමු. එදා අපි කතා කරේ මොකද්ද? බදු සහ කොටස් නේ. තීරු බදු, අරිපනම් බදු ඒවත් එක්කනේ. ඒකෙත් දැන් ලකුණු 10 ගන්න පුළුවන්. භාගවලත් ලකුණු 10 පුළුවන්. දැන් අපි යමු කුලක හා සම්භාවිතාවේදී රුක් සටහනක් කොහොමද ඇඳගන්නේ? නිවැරදිව පරදින් නැතුව කොටු දැල කොහොමද අපි නිවැරදිව ඇඳගන්නේ කියන එක. ඊට පස්සේ ඒකත් එක්ක දැන් අඳින්න එක නම් ඊට පස්සේ ඔයාලට විනාඩි 5ක් විතර යනකොට ලේසි වෙනවා. හැබැයි මේකත් එක්ක ගැටලු විසඳන එකයි ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. පළවෙනියට බලන්න මම දීලා තියෙන එක පළවෙනි ගාන අපි හදමු. හරි. ඊට පස්සේ දැන් අපි ගණන් සාකච්ඡා කරන්න යමු. හරි. පළවෙනි එකේ තියෙනවා හැමෝටම PDF එක හම්බුණා නේද පුතේ? හරි. පළවෙනි එකේ තියෙන ගාන තියෙනවා පෙට්ටියක රතු පාට කමිස දෙකක්ද නිල් පාට කමිස තුනක්ද ඇත. එයින් අහඹු ලෙස එක් කමිසයක් ඉවතට ගනී. ඉන්පසුව එම පෙට්ටියෙන්ම ඔවුන්ගේ නිවුන් සහෝදරයා වූ අනිල්ද සසම්භාවී ලෙස කමිසයක් ඉවතට ගනී. ඉවතට ගන්නා කමිස ආපසු නොදමනු ලැබේ. ඇත්තටම අපි ඇඳුමක් ගත්තොත් අපි ආපහු එක දාන්නේ ඇඳුමක් ගන්න අදින්නනේ නේද? ඒතර ඒක ආපහු දානවද නැද්ද කියලා කිව්වේ නැතත් ගැටලුවක් නැහැ. අපි ආපහු දාන්නේ නැහැ. ලැබිය හැකි සියලුම ප්‍රතිඵල කොටු දැලක නිරූපණය කරන්න. ඔන්න බලන්න පුතේ කොටු දැල ඉතාමත් ලේසි. මම මේ කොනෙන් අඳින කොටු දැල රුක්සන අපි යහපැත්තෙන් අඳින්න. හරි. කොටු දැල මම අඳිනවා. අඳින්න කොට අපි දැනගෙන තියෙන්න ඕන දැන් මේකේ මොකද්ද කියලා තියෙන්නේ. මොකද්ද කියලා තියෙන්නේ? කොටු දැලේ අඳින්න කලින් යා කියනවා රතු පාට කමිස දෙකක්. මම මෙතන ලියන්නම්. රතු පාට කමිස කීයක් තියෙනවද පුතේ? රතු පාට කමිස දෙකයි. ඊට පස්සේ කියනවා නිල් පාට කමිස තුනයි. නිල් මේවා තුනම මෙයා කියන දත්ත ටිකම ලියා ගන්නවා. හරි. කවුද මුලින්ම ගන්නෙ කවුද? අමල්. එහෙනම් පළවෙනි ගැනීම අපේ හැම වෙලාවෙම එක්සක්ෂය තියෙන මොන ගැනීමද? පළමු ගැනීම. පළවෙනියට මම්මල්, දෙවෙනියට කවුද? කවුද අනිත් එක? මල් වගේ මතක. අනිල්නේ. ඊළඟට ගන්න අනිල්. ඊට පස්සේ දැන් මේක මට කොටු දැලේ දක්වන්න ඕන. බලන්න පුතේ මේක කොහොමද කොටු දැලේ දක්වන්නේ කියලා. රතු කමිස දෙකයි නිල් කමිස තුනයි තියෙන. එහෙනම් මම කොටු දැලේ ඔන්න රතු ඒවා R කියලා දානවා. නිල් ඒවා මොනවා කියලාද දාන්නේ? බ්ලූ කියලා දානවා මම. හරි. ඔන්න මම ලියනවා R1 R2 ඔයාලට කොටු දැල දීලා තියෙනවා. ඔයාලට ලියන්න විතරයි තියෙන්නේ. B1 B2 B3. ඒ වගේම ඒකත් කාටද ගන්න පුළුවන්? අනිල්ට ගන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? මම මේ ලියනවා R1 R2 R3 R3 නේ. රතු දෙකයි නේ. B1 B2 B3. දැන් මේක ඔයාලට හරියට පේන්නේ නැති නිසා පුතේ මම මේක කඩයිරෙන් කොටු මාක් කරලා නැත්තම් ඔයාලා මොනවා කරයිද කියලා හිතා ගන්න බෑ. ඔයාලත් කොටු දෙකක් ඇඳ ගන්නකො මම මේක ඇඳ ගන්නකම්. ඔයාලට කොටු රූල් පොතක නම් හරි ලේසි නේද පුතේ? හරි. ඔන්න මම දැන් කොටු දැල ඇඳලා තියෙනවා. ඔයාලට මීට වඩා ලස්සනට අඳින්න පුළුවන්. ඔන්න බලන්න මේකෙදි දැන් තමයි අපි කොටු දැල නිවැරදිව තර්ක කරන්න ඕන. ගණන් දෙක තුනක් යනකොට ඔයාලට මේක තර්ක කරන එක ලේසි වෙනවා. හරි. දැන් ඔන්න අපේ දැන් ඔන්න අපි හිතමු රැක් එකක කියලා. දැන් මේ තියෙන්නේ මේව දාලා තියෙනවා 1 2 3 4 5ක් විදිහට ඔන්න රතු ඒවා දෙකයි නිල් ඒවා තුනක් තියලා තියෙනවා. දැන් අමල් මේ තියෙන රැක් එකෙන් R1 කියන එක ගන්නවා. හරිද? ඔන්න පළවෙනියටම
අමල්නේ ගන්න අමල් R1 කියන එක ගත්තාම අනිල්ට R1 ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්ද පුතේ? R1 ගන්න බෑ. ඇයි R1 ගන්න බැරි? අමල් ඒක අරගෙනනේ. එතන මේක රැක් එක මේ තමයි තියෙන්නේ. මේ R1 කියන මේ R1 R2 B1 B2 B3 කියන ෂර්ට්ස් ටික තියෙනවා. ඒකෙන් R1 කියන එක අමල් ගත්තාම අනිල්ට R1 ගන්න බෑ. හැබැයි ඉතුරු ෂර්ට් ඔක්කොම ගන්න පුළුවන් මොනවද? R1 ගත්තාම R1 බෑ. R2 B1 B2 B3 මෙන්න මේ කැපෙන තැන්වල විතරයි අපි කතර මාර්ක් එක වෙන මොනවත් මාර්ක් එකක් දාන්නේ කතර මාර්ක් එක තමයි දාන්නේ. හරිද? R2 කියන එක න. දැන් ඔන්න අමල් කියන එක න R2 මුලින්ම ගත්තා නම් මෙයාට R1 ගන්න පුළුවන්. ඔව් ඒ ෂර්ට් එක තියෙනවා. හරිද? R2 ගත්තාම අනිල්ට R2 ගන්න බෑ. මෙයා ගන්න බෑ. B1 පුළුවන්. B2 පුළුවන්. B3 පුළුවන්. හරිද? අමල් B1 කියන ෂර්ට් එක නම් මුලින් ගත්තේ. මේකක්වත් නෙමෙයි. Blue 1 කියන ෂර්ට් එක නම් ගත්තේ. අනිල් ගන්නකොට R1 ගන්න පුළුවන්. R2 ගන්නත් පුළුවන්. B1 ගන්න බෑ. B2 පුළුවන්. B3 පුළුවන්. හරිද? ඊට පස්සේ කවුද? අමල් ගත්තොත් B2 කියන එක අයාට R1 ට ගැටලුවක් වෙන්නේ නැහැ. R1 ට ගැටලුවක් වෙන්නේ නැහැ. R2 ට ගැටලුවක් නැහැ. B1 ට ගැටලුවක් නැහැ. B2 ගන්න පුළුවන්ද? එහෙනම් බෑ පුතේ. B3 ගන්න පුළුවන්. B3 ගත්තොත් මුලින්ම අනිල්ට R1 R2 B1 B2 කමන්නේ B3 ගන්න බෑ. ඔන්න මම රුක් සටහනේ දැක්වුවා. රුක් සටහනේ කොටු දැලේ දැක්වුවා. හොඳද? දැන් මෙන්න මේකෙදි මම ඔයාලට තවත් මතක් කිරීමක් කරනවා පුතේ. ඇත්තටම අපි ආපහු ගන්න එක දාන්නේ නැත්තම්. හරිද? ආපහු ගත් එකද? දැන් මම පළවෙනි ගැනීමේදී අමල් ගත් එක ආපහු ඔයා දෙන්නේ නැහැ ෂර්ට් එක. එහෙනම් අපේ මෙන්න මේ ඇන්ගල් එකට තියෙන ඒවා ටික හිස් වෙනවා. හරිද? ඔයාලා දැනටමත් දන්නවා. එතකොට ආයේ මේ තර්ක කර කර මේ කතරේ දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ගත් එක ආපහු දාන්නේ නැත්තම් මම කරන්නේ මෙන්න මේක. ආපහු දාන්නේ නැහැ කියන එකට වචන දෙක තුනක් තියෙනවා මොනවද? දැන් අමුද්දිය මතක ඇති නේද මොනවද? ආපසු නොදමා. එකක් ආපසු නොදමා කියයි. හරිද? ආයේ ප්‍රතිස්ථාපනය. ආපහු දාන්නේ නැහැ කියන එකට හොඳේ. ප්‍රතිස්ථාපනය රහිතයි. රහිත කියන වචනේ මතක තියාගන්න. ප්‍රතිස්ථාපනය අපිට කරන ආපසු නොදමා නැත්නම් ප්‍රතිස්ථාපනය රහිතයි කියන්නේ ආපහු මේකට දාන්නේ නෑ. එහෙනම් අපි යන්නේ වචන දෙක තියනවාද කියලා හොයලා බලනවා. ඒ වගේම කෑමක් වගේ නම් ඒත් ආපහු දාන්නේ නෑ. ටොෆි වගේ වුණොත් එම් ටොෆි ගන්නවා. අනිත් එක්කනට ගන්න ඕනේ කියලා දාන්නේ නැහැ නේ. ටොෆි ගන්නේ කන්නනේ. අන්න ඔය වගේ දෙයක් වුණොත් කෑමක් වගේ එකක් ඔයි. මෙන්න මේ වගේ ආපසු නොදමා ප්‍රතිස්ථාපනය රහිත අනේ ඡේදෙත් එක්ක කියලා මෙන්න මේවා නම් තියෙන අපේ මේ ඇන්ගල් එකට තියෙන ටික හිස්. හොඳද? දැන් එයා කියන්නේ පළවෙනියටම මොකද්ද කියන්නේ? කොටු දැලේ පෙන්වන්න කියලානේ කියන්නේ. ලැබිය හැකි සියලු ප්‍රතිඵල කොටු දැලේ නිරූපණය කරන්න. මෙන්න මේකට ලකුණු කීයක් හම්බ වෙනවද පුතේ? ලකුණු එකක් හම්බ වෙනවා. දෙදෙනාටම එකම පාඩේ. දැන් තමයි ප්‍රශ්නේ. හොඳද? ඕන දැන් මේක කොටු කරන්නනේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අහන්නේ දෙදෙනාටම එකම පාටින් කමිස ලැබීමේ සම්භාවිතාව. මේ කොටු කරලා දක්වද්දි හොඳට මතක තියාගන්න. ඒක පොඩ්ඩක් විතරයි අපිට එකම පාටින් දෙන්නටම එකම පාටින් එනවා. ඒ කියන්නේ මේ අමල් ගන්නේ R1 R2 කියන රතු ඒවා නම් අනිල් ගන්නත් ඕන පුතේ R1 R2 කියන රතු ඒවාම තමයි. ඔන්න මම මාක් කරනවා සල් පාටි මාක් කරන්න දෙන්නේ නැතිනේ. R1 R2 මේ පැත්තේ R1 R2 ඔන්න. මම මෙතන වහන මොකද මෙයාලා B1. ඊට පස්සේ මෙයාලා B1 B2 B3 එහෙනම් මෙයාගේ ගන්න වෙන්නේ B1 B2 B3. මෙයාලකින් මේ දෙන්නම එකතු වෙන්නේ මෙන්න මේ ටිකේ බලන්න. B1 B2 කියන්නේ මෙයාලා B1 B2 කියන්නේ මෙයාලා ගන්න බැරි. ඊට පස්සේ මම මොන මේ දෙන්නව යා කරනවා. මොකද මෙයාලා වෙන වෙනම පෙන්වන්න බෑ. එතකොට කුලක දෙකක් වෙනවා. එතකොට දැන් බලන්නකො මෙයා R1 ගත්තොත් මෙයා R2.
හරිනේ එකම පාටනේ. R2 ගත්තොත් R1 හරි රතු පාටයි. මම B1 ගත්තොත් B1 බෑ B2 මේ B2 ගේ blue. මෙයා blue. හරි ගැටලුවක් නැහැ. දැන් මම මෙයා ගත්තොත් එහෙම කවුද එන්නේ මේ? red නේ. මෙයා blue ගත්තට මෙයා red. පාට දෙකෙන් එන්නේ. මෙයා red. එහෙනම් එයාලා ගන්න බෑ කියලා මේ සෙට් එකම ගන්න බෑ. එහෙනම් B2 ගත්තොත් මේ බලන්න B1 blue අවුලක් නැහැ මේ blue. මෙයා ගත්තොත් blue එහෙනම් අවුලක් ඇත්තෙම නැහැනේ. එහෙනම් මොන මම මේක අර මේක පාලමකින් වගේ යා කරා. යා කරන්නේ නැතුව අපිට කරන්න බෑ. ඊට පස්සේ කියනවා දෙදෙනාටම එකම පාටින් කමිස ලැබීමේ සම්භාවිතාව. ඉස්සෙල්ලාම අපි මේක පෙන්නලා තමයි පුතේ සම්භාවිතාව හොයන්නේ. මේ වචන දෙක මතක තියාගන්න. සම්භාවිතාව. ඔන්න කොටස් 1නේ 2. සම්භාවිතාව. කොහොමද සම්භාවිතාව ලියන්නේ? සම්භාවිතාව ලියනකොට හොඳට මතක තියාගන්න. මේ තියෙන කතිර ඔක්කොම තමයි ඉර යටට එන්නේ. හරිද? ඒ කියන්නේ අපේ හරය විදිහට. ලාවේ විදිහට ගන්න මේ අපි කොටු කරගන්න එක. ඉස්සෙල්ලාම අපි මේ කතිර ටික ගණන් කරගමු. යටින් තියෙන සම්භාවිතා පොදු ඔක්කොම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 හරිද? දැන් ඕක ඔන්න මම ගණන් හදන්න කියලා දෙනවා 20 කොහොමද අපිට ඊට වඩා ලේසියෙන් ගණන් හදාගන්න. මෙතන තියෙන පුතේ 1 2 3 4 5යි. මේ පැත්තට තියෙන 1 2 3 4 5යි. එහෙනම් 5 5 කීයද පුතේ? 25යි නේ. 5 5 25යි. එතකොට මෙන්න මෙතනින් කීයක් ඇති වෙලා ගිහින් තියෙනද 1 2 3 4 5යි. එහෙනම් 25න් 5ක් ගියාම කීයද? 20යි. ඒ 20 තමයි පුතේ මෙතන මම ඔයාලට පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන කොටු කරලා දක්වපුව කීයද තියෙනවද? 1 2 3 4 5යි 6යි 7යි 8යි. ඔන්න 8ක් තියෙනවා. මේ ටික හරියට මොකද ගණන් කරගන්න ඕන නැති වුණොත් අපිට මේ උත්තර ටික වරදිනවා අපරාධය අපි මෙච්චර දුරට කරගත්තේ ඒවා ටික. ඊට පස්සේ කියනවා ඔන්න අමල්ට රතු කමිසයක්ද අනිල්ට නිල් කමිසයක්ද ලැබීමේ සම්භාවිතාව සොයන්න. අමල්ට වෙන්න ඕන රතු. මෙයාට රතු. එයාට රතු අනිල්ට වෙන්න ඕන නිල්. මෙයාට රතු අනිල්ට නිල්. මෙයාට රතු කියන්නේ මේ ටිකනේ පුතේ. අමල්ට රතු වෙනවා. මෙයාට නිල් වෙනවා. එහෙනම් මෙන්න මේ මම නිල් පාටින් දක්වන එක නේද? ආයිත් බලන්න යන්න ඇත්තද කියලා. අමල් රතු ගන්නවා මෙයා නිල්. ඕකේ. නිල්නේ නිල්. මෙයා රතු ගන්නවා මෙයා නිල් නිල්. දැන් එයාගේ සම්භාවිතාව ලියන්න. එහෙනම් දැන් ඔයාලා දන්නවා පුතේ යටිට කීයද දාන්නේ? හරිය විදිහට දාන්නේ කීයද අපි? ඔව් 20ම තමයි දාන්නේ. එකපාරක් වගතරන් අපිට ලේසි. හරි? එහෙනම් 1 2 3 4 5 6යි. එහෙනම් කීයද 20න් 6යි. හරි ලේසි නේද උත්තර ලියන්න? ඔව් පොඩ්ඩක් අපිට මේක අර සිංහල ටිකක් තේරුම් ගන්නකම් අපහසු වෙයි. අපි කරගෙන යමු පුතේ. ඊළඟට මම ඒත් එක්කම යනවා රුක් සටහනට යනවා. මේක කියනවා නිල් කමිසයක් හැම වෙලාවම අපිට කොටු දෙලක් සහ රුක් සටහන එකටයි එන්නේ. හරිද? මේක කියනවා නිල් කමිසයක් ලැබීම නොලැබීම දැක්වෙන අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ. එහි හිස්තැන් සම්පූර්ණ කරන්න. හරි? දැන් මට උදව් කරන්න ඕනි ඔයාලා. මොකක්ද අඳින්නේ මම? රුක් සටහනක් අඳිනවා. මොනවාද ඒකේ තියෙන්නේ? එයා දීලා තියෙනවා නිල් කමිසයක් ලැබීම. නිල් කමිසයක් කමිසයක් කියලා කියන්නකෝ නේද? කමිසයක් නොලැබීම. කවුද පුතේ අපි මුලින්ම ගන්නෙ කවුද? අමල්නේ. එහෙනම් මම මෙතන අමල් කියලා ලියන්න. එයා ඊට පස්සේ මෙතන 5න් 3ක් කියලා දීලා තියෙනවා. ඇයි මෙතන 5න් 3ක් කියලා දීලා තියෙන්නේ? කමිස කීයක් තියෙනවද පුතේ? 1 2 3 4 5ක් තියෙනවා. ඒ කමිස 5න් නිල් කමිස කීයක් තියෙනවද? 1 2 3ක් තියෙනවා. එහෙනම් ඒ හින්දා තමයි ඔක්කොම කමිස 5න් මම ලියනවා නිල් කමිස 3ක් කියලා. ඒකයි 5න් 3 තියෙන්නේ. එහෙනම් නිල් නොවන කමිස කීයක් තියෙනවද? ඒ කියන්නේ රතු කමිස 1 2 2ක් තියෙනවා. එහෙනම් 5න් කීයද පුතේ ඒක?
පහෙන් දෙකයි. මම ඒක නිල් පාටින් ලියන අපිට ලියන්න අවශ්‍ය එක නිසා. හොඳද? දැන් අපිට මෙහෙම ගණන් නොකරලා මට මේක ලියා ගන්න පුළුවන්. මතකද ඔයාලට භාග පාඩමේදී මම අර මේ අත්තේ එන භාග ටික ඔයාලට ලියන්න කියලා දුන්නා. මෙතන 5 තියෙන නිසා අනිවාර්යයෙන්ම අපි හරේ කීයක් දානයි කිව්වේ 5 දානවා. ඊට පස්සේ මේ 5න් මේ 3 අඩු කරා. 5න් 3 කීයද පුතේ? 2යි. ඒ දෙක තමයි මේ තියෙන්නේ. හරිද? ඔන්න දැන් මේ කවුද ගත්තේ? අමල් ගත්තා. දැන් කවුද ගන්න යන්නේ? අනිල් ගන්න යනවා. ඒ කියන්නේ උක්සටහනවන් දික් කරනවා. හරි? කවුද ගන්නේ? අනිල් නේ. මම දැන් නිල් කමිස කියන්නේ නිල් ලැබීම කියලා ලියන්නම්. හරි? මෙයා නිල් නොලැබීම. ඔයාලට කැමති වචන ටිකක් දැම්මට ගැටලුවක් නැහැ. මෙයා නිල් ලැබීම. මෙයා නිල් නොලැබීම. හරි. දැන් මට උදව් කරන්න ඕන කොහොමද මෙන්න මේ වගේ උත්තර ලියන්නේ. හරි. දැන් අපිට මේ කිව්වා වගේම තමයි ඔන්න නිල් කමිසයක් ගන්නවා. කවුද ගන්නෙ? අමල්. දැන් ඔන්න ගත්ත මේ කමිසය ආපහු දාන්නේ නැහැ. එතකොට කමිස කීයක් ඉතුරු වෙනවද? 5ක් තිබ්බ එකෙන් එකක් ගන්නවා අමල්. එහෙනම් අපිට තව කමිස 4යි ඉතුරු වෙන්නේ. එහෙනම් මම ඔන්න ලේසි වැඩක් කරනවා. මගේ හරය හැම එකකම 4 දාගෙන යනවා. උඩ ටික ලියා ගන්න පුරුදු වෙන්න. හරිද? ඔන්න මම හරියට දාගෙන ගියා. දැන් හොඳට මතක තියාගන්න. දැන් ඔන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නිල් කමිස කීයක් තියෙනවද? නිල් කමිස 3යි. ඒකෙන් එකක් අමල් ගන්නවා. දැන් නිල් කමිස කීයක් තියෙනවද? 2යි තියෙනවා. 3ක් තියෙන එකෙන් අමල් එකක් ගත්තාම එහෙනම් නිල් කමිස 2යි නේද? අපි මෙතන මේකෙන්ම පුරවගෙන යමුද? 4න් ඉඳලා 4 ලිව්වා. මෙයාගෙන් අඩු කරනවා. 4න් දෙකක් කීයද? 2යි. එතකොට නිල් කමිස නොලැබීම. නිල් කමිස නොලැබීම කියන්නේ කවුද? රතු කමිස. රතු කමිස කොහොමද 2යි තියෙන්නේ? එහෙනම් හරි 4 2 හරිනේ. අපි මේකෙන් තමයි මේක හදාගත්තේ. ඊළඟට කියනවා නිල් කමිසයක් නොලැබීම. නිල් කමිසයක් නොලැබීම කියන්නේ රතු කමිසනේ. රතු කමිස කීයද පුතේ තියෙන්නේ? රතු කමිස තියෙන්නේ 2යි. දෙකෙන් එකක් එයා ගන්නවා. දැන් රතු කමිස කීයක් ඉතුරු වෙනවද? 1යි. ඒ කියන්නේ නිල් කමිස නොලැබීම නම් 4න් 1යි. හරිද? දැන් අපි උඩ එකේ හදාගමු. 4න් එකක් අඩු කරා 3යි. එහෙනම් 4න් 3යි. ඇත්තටම බලන්නකො. මෙයා නිල් කමිස මෙයා පළවෙනි ගැනීමේදී රතු ගත්තා නම් නිල් කමිස වලට හානි වෙන්නේ නැහැ. නිල් කමිස කීයක් තියනවද? 3ක් තියෙනවා. ඔන්න මම රුක්සටහන හදාගත්තා. මන්ට කියන්න පුතේ ඔයාලට මේ රුක්සටහනයි කොටු දැලයි කියන දෙකම ඔයාලට තේරුණාද? අඳින විදිහ. මට මෙසේජ් එකක් දාන්න බලන්න තේරුණාද නැද්ද කියන එක. ලක්මිනී, හෂිනී, තරුෂි අනිත් අයට ටෙස්ට් හින්ද වෙන්නේ නැති නේද නැත්තේ. තේරුණාද පුතේ? හරි. තරුෂිට මොකක්ද ආයි කියලා දෙන්න ඕන. ලක්මිනී තේරුණාද පුතා? හරි ලක්මිනීට තේරෙනවා. තරුෂි මොකක්ද ඔයාලට තේරෙන්නේ නැත්තේ? කොටු දැලද රුක්සටහනද? කොටු දැල. හා රුක්සටහන තේරුණාද? හරි කොටු දැල මම ආයි කියලා දෙන්නම්. කොටු දැලේ තෝරට මේ සම්භාවිතා ගන්න තේරෙන්නේ නැත්තේ නේ? මම ඒක කියලා දෙන්නම්. හරි දැන් ඔන්න මම මොකද්ද රුක්සටහන ඇන්දා. දැන් ඉවර නෑ. දැන් තමයි ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙන්නේ. හරිද? ප්‍රශ්න වලට උත්තර ලියන්න අපිට එක ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙයාලගේ සම්භාවිතා ටික අපි ඉස්සරහින් ලියා ගන්න. මොකද්ද මේ ඉස්සරහින් ලියා ගන්නවා කියන්නේ? මෙන්න මෙතනින් ಗುಣ කරලා ලියා ගන්නවා. හරිද? කොහොමද ලේසි? මොකද නැත්තම් අපිට අවසාන පිළිතුරක් අපේ ප්‍රශ්නයක් අහනකොට ඒකට ලියන්න වෙන ලොකු දිග ඒවා. ඒකට අපි සුළු කරන්න ගියාම ගැටලුයි. අපිට මේක ලේසි පුතේ. මෙතන තියෙන්නේ කීයද? 5න් 3. ගුණ කරන්න ඕනි කාගෙන්ද? 4න් 2කින්. ඔයාලට මතකද භාගවලදී නම් අපි ලිව්වේ 5න් 3න් 4න් 2යි. අල්න යන්න දැම්මේනේ.
දැන් මම මේකේ ගුණ කිරීම දාන මොකද සම්භාවිතාවේදී අපි අල්නායන පාවිච්චි කරන්නේ නැහැ. අපි අල්නායන පාවිච්චි කරන්නේ මොකේද? භාගවලදී විතරයි. හරිද? එහෙනම් මම ඒ නිසා ලියුවා 5න් 3යි 4න් 2යි ගුණ කරලා. එයාගේ ආයේ අපි හරය ලවය සුළු කරලා ඒවා මුකුත් ගන්න ගැටලුවක් නැහැ. ඔයා හරයෙන් ගුණ කරලා හරය දාන්න ලවයෙන් ගුණ කරලා ලවය. 5 4 කීයද? 20යි 3 2 6යි. ඔන්න 20න් 6 කියලා ලියන්න පුළුවන්. මේක ලියලා තියාගත්තා නම් හොඳයි රුක්සටහන අපි හදාගෙන යනකොට. මෙයා කීයද? 5න් 3. එහෙම ආවා මෙයා කීයද? 4න් 2. එතකොට කීයද? 4 අර 5 20යි 2 3 6යි. ඊට පස්සේ මෙයා 5න් 2. මෙයා කීයද? 4න් 3. 20න් එනවා කීයද? 6ක්. මෙයා 5න් 2 4න් 1. එතකොට එන්නේ 4 අර 5 20යි 20න් 2යි. ඔන්න මේ ටික ලියන්න තේරුණාද? කෙලින්ම අපි මේ අත් දිගේ මෙයාට ලිව්වා. 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 හරිද? හරි. දැන් අපි බලමු මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ. සම්පූර්ණ කරන්න කිව්වොත් මම සම්පූර්ණ කරා. අනිල්ට නිල් කමිසයක් ලැබීම නොලැබීම සිද්ධ වෙන සම්භාවිතය දක්වමින් රුක්සටහන දීර්ඝ කර. ඔන්න රුක්සටහන දීර්ඝ කරන්න කියනවා. ඒකත් කියන්නේ මෙයා අදලා මෙයා අනිල්ගේ එකක් ටික කරන්න. හරි. සටහන දීර්ඝ කර දෙදෙනාගේ එක් අයෙකුටවත් ඔන්න ප්‍රශ්නයක්. එක් අයෙකුට කිව්වොත් එක්කෙනෙක් විතරමයි. මෙන්න මේකේ එක් අයෙකුටවත් කියන අනේ වත් කියන අකුරු දෙක ඔයාලා ඉරි කැලක් ඇඳගන්න. එක් අයෙකුටවත් නිල් පාට කමිසයක් ලැබීම මම කියනවා එක්කෙනෙක්වත්. හරි මම දැන් කියනවා ඔයාලා තුන් දෙනාගෙන් එක්කෙනෙක් එක් අයෙකුට මම ඔයාලට ට්‍රොෆියක් දෙනවා කියලා. එක් අයෙකුට ට්‍රොෆියක් දෙන්න. එතකොට මම කාටද දෙන්නේ? ඇත්තටම එක්කෙනෙක්ට. හැබැයි එක් අයෙකුටවත් දෙනවා කිව්වහම මොකද වෙන්නේ? එක්කෙනාට දෙන්නත් පුළුවන්, දෙන්නට දෙන්නත් පුළුවන්, නැත්නම් තුන් දෙනාටම දෙන්නත් පුළුවන්. එහෙනම් එක් අයෙකුටවත් කිව්වොත් එහෙනම් එක්කෙනෙක්ට වෙන්නත් පුළුවන්. දැන් මෙයාගේ නම අම්මලු ඉනිවලු ඉන්නේ. එක් අයෙකුට කිව්වොත් එක්ක අම්මලට එක්ක නිමල්ට. හැබැයි දැන් කියන්නේ එක් අයෙකුටවත් කියන්නේ දෙන්නටම වෙන්නත් පුළුවන්. හරිද? එක් අයෙකුටවත් නිල් පාට කමිසයක් ලැබීමේ සම්භාවිතාව මම ඔන්න හරි දාන්න. එක් අයෙකුටවත් නිල් පාට කියන්නේ එක්කෙනෙක්ට නිල් වෙන්නත් පුළුවන්, දෙන්නටම නිල් වෙන්නත් පුළුවන්. හැබැයි දෙන්නටම නිල් නැති වෙන්න බෑ. මෙයාට නිල් කමිසයක් මෙයාට නිල් ලැබීම. එහෙනම් මෙයා හරි නේද පුතේ? ඔන්න මම එයාට මාක් කරගන්නවා. මට ඒක ලියා ගන්න ලේසි. මෙයාට නිල් කමිසයක් මෙයාට එතකොට රතුනේ. එහෙනම් ගැටලුවක් නැහැ මේ අමල්ට නිල් දිනනවනේ. ඔන්න මෙයාට නිල් නෙවෙයි. නිල් නෙවෙයි නම් එයාට තියෙන මොනවද? රතු තියෙන්නේ. එහෙනම් අනිත් එක්කනට අනිවාර්යයෙන් මොකක්ද දෙන්නේ? නිල්. මෙයාට තියෙන රතු. මෙයාට තියෙන එතකොට රතු නිල් නෙවෙයි. එහෙනම් රතු තියෙන්නේ. එහෙනම් බෑ එක්කෙනෙක්ටවත් තියෙන්න නඩුම එක්කෙනෙක්ටවත් තියෙන්න. හරි? එහෙනම් දෙන්නටම තිබ්බත් කමන්නේ එක්කෙනෙක්ට තිබ්බත් කමන්නේ. දැන් අපිට මෙයාලා සුළු කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. උත්තරේ ලියන්නයි තියෙන්නේ. මොකද්ද? මේ හරි දාපු ඒ වගේ සම්භාවිතා ටික ලියලා එකතු කරන්න. කවුද අරයා? 20න් 6. මෙයා කීයද? 20න් 6. මෙයා 20න් 6. ඔක්කොම 20න් 6 නේද පුතේ? මෙයා 20න් 6, මෙයා 20න් 6, මෙයා 20න් 6. මෙයා ගන්න බෑ. ඒ දෙයාට කෙනෙක්ටවත් නිල් නැති නිසා. එහෙනම් මට ලියන්න පුළුවන් පොදු හරය 20යි උඩ ටික එකතු කරනවා 6යි 6යි 6යි. කීයද එන්නේ? 18යි. දැන් මෙයා බෙදෙනවා කියලා බෙදන්න ලෑස්ති වෙන්න එපා. උත්තරේ පිළිතුර මේ විදිහටම තියන්න. ඇයි මේක සම්භාවිතාව. සම්භාවිතාවේදී අපි අවසානයක් දක්වා සුළු කළ යුතු නැහැ. හැබැයි අපි භාගවලදී මේක තිබුණා නම් මොකද කරන්න ඕන? අපි අනිවාර්යෙන් සුළු කරන්න. දැන් මේක ඔයාලට තේරුණා නම් ලකුණු කීයක් හම්බ වෙනවද පුතේ? ලකුණු 10ක් හම්බ වෙනවා. හරි? දැන් මම මේක අද රුක්සටහනේ මේ අතු දිගේ මම ඔයාලට සුළු කරන්න කිව්වේ මෙන්න මේ හේතුව නිසා. හරි? මම මේක නිල් පාටින් ඕනනම් ලියලා පෙන්නන්න. දැන් ඔන්න මෙයාලගේ සම්භාවිතා මම මේ විදිහට ලියාගත්තේ නැත්තම් ඔයාලා මේ විදිහටයි ලියන්නේ. 5න් 3 මෙයාගේ ගුණ කිරීම 4න් 2.
වරහන දානවා. ආයෙ එකතු කරනවා. 5න් 3 ගුණ කරනවා 4න් 2. හරිද? ආයෙ දානවා 5න් 2 ගුණ කරනවා 4න් 3. මේ ඔක්කොම ඊට පස්සේ මේ විදියට ගන්න ඕන. වැරදි නැහැ. හැබැයි මේක දැක්කහම අපිට නිකන් හිතට ටිකක් ප්‍රෙෂර් එක වැඩි වගේනේ. මේකෙදි නෑ එකතු කරලා අපිට පිළිතුර ගන්න හරිම ලේසි. තේරුණාද කියපු එක? හරි පුතේ ඔයාලා මේක ලියා ගන්න ඉක්මනට ලියා ගමු. මේක තේරුනේ නැත්තේ දැන් උක්සටහනේ ඔක්කොම ටික තේරුණානේ. අමෝද්‍යයට කොටු දෙල අඳින්නද තේරුනේ නැත්තේ පුතේ උත්තර ලියන්නද? 20න් 6. නෑ ඒව දෙකක් නෙවෙයි නේද හෂිනි? එක්කෙනෙක්ටවත් අපි මෙහෙම කියමු. අඩුම එක්කෙනෙක්ටවත් හම්බ වෙන්න ඕන. ඒ කියන්නේ අමල්ටයි අනිල් කියලා දෙන්න විතරයි නේ එක්කෙනෙක්වත්. ඒතර එක්කෙනෙක් කිව්වොත් පුතේ එක්කෙනෙක්ට විතරයි නිල් හම්බ වෙනවා. නිලුයි මෙයාට නිල් නොලැබීම. මෙයාට නිල් නොලැබීම මෙයාට නිල් ලැබීම. ඒතර එක්කෙනෙකුටවත් කිව්වහම මොකද වෙන්න ඕන? දෙන්නටම ගැටලුවකුත් නැහැ. ඒ අර වත් කියන අකුරේ අකුරු දෙකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක්කෙනෙක්ට කිව්වහම එක්කෙනෙකුට පමණක් කිව්වොත් එතකොට එක්කනයි. එක්කෙනෙකුටවත් කිව්වහම එතකොට දෙන්නටම නිල් ගත්තත් ගැටලුවක් නැහැ. අපිට ඔය මොනවාද රුක් සටහන කොටු දැල ඊට පස්සේ අපිට ආයෙ මොනවාද වෙන රූප සටහන් වලදී තොන ඔය සිංහල කියන ගිතාර වැදගත් වෙනවා. එක්කෙනෙකුටවත් කිව්වහම පුතේ අනිවාර්යයෙන්ම 20න් 6ම 3යි. මොකද නිල් කමිසයයි. එයා ගන්න වෙනවනේ දෙන්නම. මෙයා නිල් කමිසයයි නිල් නොලැබීම ඒ 20න් 6යි. නිල් කමිසයක් නොලැබීමයි නිල් කමිසයක් ලැබීමයි 20න් 6යි. ඔන්න ඔය තුන. ඔයාගේ ඔකේ අහලා තිබ්බනම් එක්කෙනෙකුට කියලා තිබුණා නම් නිල් කමිසයයි නිල් නොලැබීමයි නිල් ලැබීමයි. නේද? එක්කෙනෙකුටවත් කිව්වම අනිවාර්යයෙන්ම තුන් දෙනාම කියන්නේ දෙන්න මෙතන ඉන්නේ දෙන්නටම අනිවාර්යයෙන්ම ඕන වෙනවා ගන්න. එහෙනම් අපි මේ උඩ ඉන්න තුන් දෙනාම ගන්න. හරිද? හෂිනි හරිද? මේ ටික ඇඳගන්න ඉක්මනට ඇඳගන්න මම තරුෂිට කියලා දෙන්නම්. මේකෙදි තරුෂි ඇත්තටම අපිට මොනවාද මේ දීලා තියෙන ඒවා. අපිට මෙතෙන් දැන් කතා කරන්නේ කමිසනේ. එතකොට මේකේ තියෙන්නේ කමිස 5යි තියෙන්නේ. හරිද? රතු ඒවා 2යි, නිල් ඒවා 3යි. එතකොට ඔක්කොම කමිස 5ක් තියෙනවා. මේ කමිස 5න් දැන් අපි කමිස රතු ඒවා 1 2 කියලා මේ මාක් කරලා තියෙනවා. නිල් ඒවා 1 2 3 කියලා මාක් කරලා තියෙනවා. එතකොට අමල් කියන එකන රතු වල එක මාක් කරලා තියෙන කමිස ගන්නවා. එතකොට අනිලට රතු වල එක කියන කමිස ගන්න බෑනේ. ඉතුරු ඕන එකක් ගන්න පුළුවන්. හරිද? මෙයාට ඔන අමල් මේවා ඔක්කොම අමතක කරන්න. අමල් දැන් මුලින්ම ගන්නෙ 2 මාක් කරපු රතු පාට කමිසෙක්. එහෙනම් අනිල්ට රතු 1 මාක් කරපු රතු එක ගන්න පුළුවන්. 2 මාක් කරපු රතු එකක් නැහැ නේද? අනිල්ට ගන්න දැන් එකක් නැහැ. කවුද අරගෙන එක අමල් අරන් ගිහිල්ලා. එහෙනම් එයා හිස් තියලා නිල් 1 2 3 මාක් කරපු එකක් ගන්න පුළුවන්. රතු එක ගන්නත් පුළුවන්. එතකොට මේකේ ලේසිම දේ තරුෂි උදේට මතක තියාගන්න පුතේ. අපි මොකක් හරි මේ අර මං කියව වචන දෙක ආපහු නොදම ප්‍රතිස්ථාපනයේ රහිත නැත්තම් අපිට කිරි පැකට් ගණන් හම්බ වෙන්න පුළුවන්. ටොෆී ගණන්, කේක් ගණන් ඒ වගේ ඒවා ආපහු අපි ගත්තාම දැන් කේක් කෑල්ලක් අපි අරගෙන ආපහු දාන්නේ නේද? කනවා මිසක් ආයි දාන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ආපහු ගත්ත දෙයක් ආපහු දාන්න නැත්තම්. මේක තර්ක කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ ඇන්ගල් එකට. ඒ කියන්නේ R1 කියන තැන, R2 කියන තැන, B1 B2 කියන තැන, B1 නේ. B2 කියන තැන, B3 කියන තැන අපි අනිවාර්යෙන් හිස් තියන්න ඕන. එතකොට තමයි මේ ඇන්ගල් එක හිස් තියලා ඉතුරු ඒවා ටික
කතරේ ටික අපි අදින්. මම කරන්නේ. හරිද? අපි තව ගානකට යන් එතකොට ඔයාලට මේක තේරෙයි. මේක ගාලා ලියාගමු. ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න පුතේ. මට එතකොට බලා ගන්න පුළුවන්. ඉවරද කියලා.